ඉතින් සම්පූර්ණ කතාවට යන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා මගේ තනිකම මකන්න කැමති අය කැමති කියලා කමෙන්ට් එකක්කුත් දාලා අපි යමු කතාවට. රොෂාන් ඒ නම ඇහෙනකොටත් මතක් වෙනකොටත් මගේ හිතට දැනෙන්නේ ආදරයක් එක්ක මුහුණු ලොකු තනිකමක්. රොෂාන් මගේ මහත්තයා. අපි බැඳලා හරියටම අවුරුදු 2යි මාස 3ක්. ඒ කාලය කොයිතරම් සුන්දරද කියනවනම් මගේ මුළු ලෝකෙම එයා වටා කැරකුණා කිව්වොත් නිවැරදි. නමුත් ජීවිතේ වියදම් පියව ගන්න ඒ ආදරේ විතරක් මදි වුණු තැන එයාට කොළඹ ලොකු කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක මේසන් වැඩකට යන්න සිද්ධ වුණා. එදා ඉඳන් මගේ මුළු ලෝකෙම වගේ උනේ මේ විශාල පර්ණතාලේ මහගෙදර. රොෂාන් පවුලේ බාලයා. එයා කොළඹ ගියාට පස්සේ මට මේ ගෙදර ජීවත් වෙන්න උනේ එයාගේ අම්මයි තවම විවාහයක් කරගත්තේ නැති එයාගේ වැඩිමල් අයියයි එක්ක. නැන්දම්මා හොඳ කෙනෙක් වුණත් එයාගේ ලෝකෙ වැඩිපුරම තිබුණේ පන්සලයි දානගෙවල් වල වැඩයි. ඉතින් දවසේ වැඩි වෙලාවක් මම ගෙදර තනි වුණා. ඒ තනිකම මකන්න හිටපු එකම කෙනා රොෂාන්ගේ අයියා ජානක. ජානක අයියා ඇත්තම කිව්වොත් එයා රොෂාන්ට වඩා හාත්පසින්ම වෙනස්. රොෂාන් ටික කෙට්ටු. නගරයට හුරු පෙනුමක් තිබුණු කෙනෙක්. ඒත් ජානක අයියා එහෙම නෙවෙයි. අවුවට වැස්සට හුරු වෙනු කුඹුරේ වැඩ කරලම පදම් වුණු එයාගේ ඇඟපතේ තිබුණේ පුදුමාකාර ශක්තිමත් හැඩි දැඩි පෙනුමක්. එයා කතා කළේ හරිම අඩුවෙන්. ඒත් ඒ නිහඬියාව ඇතුලේ ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා මට නිතරම හිතුණා. රොෂාන් කොළඹ ගියාට පස්සේ ගෙදර පොඩි හරි වැඩකට බරක් කුස්සන්න, වහලක හිලක් හදන්න හැම දෙයකම මට පිහිටට හිටියේ ජානක අයියා. ඒ උදව්ව ඇතුලේ තිබුණේ නෑනා කෙනෙක්ට මස්සිනා කෙනෙක් කරන සැලකිල්ලකට එහා ගියපු නොකියා කියන රැකවරණයක්. සමහර වෙලාවට මම මිදුලේ වැඩක් කර ඉන්නකොට එයා කුඹුරේ ඉඳන් මන් දිහා බලාගෙන ඉන්නව මම ක්‍රඩික්කොම දැකලා තියෙනවා. ඒ බැල්මේ තිබුණේ අමුතුම හැඬීමක්. එදා මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන දවසක්. නන්දම්ම උදේ පාන්දරින්ම එයාගේ නංගිගේ ගෙදර උත්සවයකට කියලා කොළඹ ගිය දවස් 2-3කින් එනවා කියලා. ගෙදර ඉතුරු වුණේ මමයි ජානක අයියේ විතරයි. දවල් වෙනකල් කුඹුරේ වැඩ කරපු ජානක අයියා ගෙදර ආවේ හොඳටම මහන්සි වෙලා, දාඩියෙන් පෙඟිලා. මම එයාට කෑමක් දීලා මගේ කාමරේ වෙලා පොතක් කියවමින් හිටියා. දවල් කාලේ තිබුණ දරා ගන්න බැරි රස්නේ නිසා මම ඇඳන් හිටියේ ඇඟට හරිම සැහැල්ලු. දන හිසට ටිකක් උඩින් කොට කපුන හිටියක්. පොත කියවගෙන යද්දි මට නිින්ද ගිහින්. එකපාරටම මට ඇහුරුනේ සාලින් ඇහෙන සද්දකටයි ජානක අයියගේ හදිසි ගොරොසු කටහඬටයි. නංගි දොර අරින්න එපා. ඇතුළෙම ඉන්න. ඒ කටහඬේ තිබුණ කලබල නිසා මගේ පපුව ගැහෙන්න ගත්තා. මම ඇඳෙන් බිමට බහිද්දිම මගේ කාමරේ දොරට කවුදෝයි වේගෙන් ගහන සද්දයක් ඇහුණා. ඊළඟ තක්පරේම දොර ඇරුණු වේගිටම ජානක අයියා කාමරේ ඇතුළට පැන්නේ අතේ තිබුණු දිග පොල්ලක් උත් එක්ක. අර බලන්න අයියේ. මම වෙවුලමින් ඇඳ යටට ඇඟිල්ල දික් කළා. හොඬටම මහත දිග තඩි නාගයෙක් දර රීපයක් වගේ දඟලමින් ඇඳ යටින් එළියට එනව මම දැක්කා. මගේ ඇඟ සීතල වෙලා ගියා. කෑ ගහන්නවත් කටහඬ පිටුන්නේ නැහැ. ජානක අයියා එක්ක තත්පරයක්වත් පරක්කුනේ නැහැ. එයා පොළු පාරවල් කීපයකින් සර්පයව මරලා දාලා ඒක පොල්ලෙම ඇදගෙන ගිහින් එළියට විසික්කලා. මමත් සිහියක් පතක් නැතුව එළියට දිව්වා. අම්මෝ අයියේ. ඔය නැත්තම් මම අද ඉවරයි. මම වෙවුලෙන හඬින් කිව්වා. මගේ කකුල් දෙක පණ නැතුව වගේ. මම එහෙම්ම මේ මිදුලේ තිබුණු පුටුවක ඉඳගත්තා. ජානක අයියා හති දාමින් මගේ දිහා බැලුවා. ඒ බැල්ම වෙනදට වඩා ගොඩක් වෙනස්. ඒකේ තිබුණේ බයක්, කලබලයක් වගේම මට තීරුම් ගන්න බැරි තවත් හැඟීමක්. එයාගේ ඇස් බයෙන් වෙවුලන මගේ ඇඟ පුරාම මොහතකට නතර වුණා වගේ මට දැනුණා. එතකොට තමයි මට සිහිය ආවේ මම ඉන්නේ ඇඟටම ඇලුණු කොට නයිටිය පිටින් කියලා. මට ලැජ්ජාවකුත් එක්ක පුදුම අසරණකමක් දැනුණා. මම ඉක්මනට අත් දෙකෙන් පපුවයි කකුල් දෙකයි වහගත්තා. එයා ඒක දැකලා වහම බැල්මහකට ගත්තා. එයාදි මූණේ තමුත්තක් මම දැක්කා. ඔයා ගොඩක් බය වුණාද? ඇතුළට යමු. මෙහෙම ඉන්නක හොඳලෑ. එයා කිව්වේ හරීම බරසාර හඬකින්. එදා ඇති වුණේ පෑදීමත් එක්කම මම ඇහුවා අයියට තේ එකක් හදන්නද කියලා. මම තේ හදාගෙන එනකොටත් එයා සාලේ පුටුවක වාඩි වෙලා ගැඹුරු කල්පනාවක. මම තේ කෝප්පේ එයාට දෙනකොට
එයා මගෙන් ඇහුවා මල්ලි නැට නිසා පාළුයි නේද නංගි කියලා. ඒ ප්‍රශ්නේ මගේ හිතේ කොහේදෝ තැනක ගිලී තිබුණු දුකක් ආයෙමත් මතු කළා. පාළුයි තමයි අයියේ. ගොඩාක් පාළුයි. මම කිව්වේ බිම බලාගෙන. ඔහොම ටික වෙලාවක් අපි වචනයක් දෙකක් කතා කර කර හිටියා. ජානකయ్యත් ඒක බීලා ඉවර වෙලා හිස් කෝප්පේ අතේ තියාගෙන ඉන්නවා. දෙන්න අයියේ කෝප්පේ මම හොදන්නම්. මම කිව්වා. ඕන නෑ නංගි මම හොදගන්නම් කියමින් මියා නෙගිටින්න හැදුවා. අනේ නෑ දෙන්න මට මමනේ හැදුවේ. මම එයාගේ අතේ තිබුණු කෝප්පේ ගන්න හැදුවා. අපි දෙන්න කෝප්පෙට පොඩි අදිල්ලක් පටන් ගත්තා. ඒක නිකම් විහිළුවක් වගේ පටන් ගත්තත් එක පාරටම ජානකయ్య කෝප්පේ එයාගේ පැත්තට ඇද්දා. මම ඒ වෙලාවේ කෝප්පෙත් අදින් අල්ලගෙන හිටපු නිසා මාවත් එහෙම්මම ඉස්සරහට ඇදිලා ගිහින් නැවතුනේ ජානකయ్యගේ දාඩියෙන් තෙත්තුණු ගුරුසු පපුවට හේතු වෙලා. ඒ තත්පරේ මුළු ලෝකෙම ගතරුණා වගේ මට දැනුණා. කරන්ට් එකක් වැදුනා වගේ මුළු ඇඟම වෙවුලලා ගියා. එයාගේ ඇඟේ තිබුණු කුඹුරේ දාඩියෙන් පස්සුවඳත් ඒ ගොරෝසු පපුවේ උණුසුමත් මට හොඳටම දැනුණා. මගේ හදවත ගැහෙන සද්දේ මටම ඇහෙන්න ගත්තා. එයාගේ ශක්තිමත් අත් දෙක මැද්දේ මම හිර වෙලා ඉන්නේ. ජානකయ్యත් එක පාරටම ගල් ගැහුණා වගේ වුණා. එයාගේ හුස්ම වේගෙන් වැටෙන සද්දෙත් මට ඇහුණා. ඒ මොහොතේ අපි දෙන්න අතර තිබුණු නෑනාමසින කියන සීමාව නොපෙනී ගියා වගේ මට දැනලා තිබුණා. මොහොතකින් එයා හරිම හෙමින් මගේ උරහිස් දෙකෙන් අල්ලලා මාව එයාගෙන් ඈත් කළා. එයා මගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. ඒ ඇස්වල තිබුණේ මට තේරුම් ගන්න බැරි හැඟීම් ගොඩක්. අපි දෙන්නටම වචනයක්වත් කතා කරගන්න බැරි වුණා. ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ අපි දෙන්න අතර කියව ගන්න බැරි කතාවක් ලියවෙමින් තිබුණා. ඒත් එක්ක මගේ ෆෝන් එක රින් වුණා. නැන්දම්මා. එයා කිව්වේ එන ගමන් බස් එක කැඩිලා ඒ නිසා යාට එදාරා එන්න වෙන්නේ නැහැ කියලා. ෆෝන් එක තිබ්බට පස්සේ මම ජානකయ్య දිහා බැලුවා. අපේ ඉස්සරහ තිබුණේ එකම බාධකයක් දැන් නැති වෙලා ගිහින් තිබුණා. අද මුළු රෑයම මේ ගෙදර අපි දෙන්න විතරයි. ඒ සිතුවිල්ල අර මොහොතකට කලින් ගියාගේ පපුවට තුරුල් වෙලා දැනුණු උණුසුමත් එක්ක එකතු වෙලා මගේ හිතේ අමුතුම කුණුටාණක් ඇති කළා. ඒ නිහඬියාව බින්දිමින් එයා කිව්වා නංගි මම කඩේට ගිහින් එන්නම්. අපි අද රැට හොඳ කෑමක් හදමු. එයා කඩේ ගිහින් ආවේ මම ආසම කරන පරිප්පු, හාල් මැස්සෝ, පොල් සම්බෝල හදන්න බඩු වගේම මම කන්නාස චොක්ලට් බිස්කට් පැකට් එකක් අරගෙන. අපි දෙන්න එකට වෙලා රැට කෑම යුවා. කුස්සියේදී අපේ ඇඟවල් නොගෑවි ගෑවෙන හැම වාරයකදීම ලුණු ටිකක් දෙනකොට, පොල් කෝප්පයක් මාරු කරගන්නකොට අර තේ කෝප්පිය වෙලාව ඇති වුණු හැඟීම ආයෙමත් මගේ හිතට බිකම් කළා. අපි කතා කළේ හරිම ටිකයි. ඒ තේන් හැඬියාව ඇතුලේ අප දෙන්න අතරේ ලොකු කතාවක් ගොඩනැගෙමින් තිබුණා. එයා මන් දිහා බලන බැල්ම, මම එයා දිහා හොරෙන් බලන බැල්ම, ඒ හැමදේම වචනවලට වඩා බලවත් වුණා. කෑම කාලා ඉවර වෙලා අපි සාලෙට වෙලා හිටියා. රෑවැස්සක් පොද දාන්න පටන් අරන් තිබුණා. ඒ වැහි හඬ මගේ තනිකම තවත් වැඩි කළා. මගේ හිතේ එක පැත්තක රොෂාන් ගැන ලොකු වරදකාරී හැඟීමක්. මගේ මහත්තයා, මගේ ජීවිතේ. අනිත් පැත්තෙන් මගේ තනිකමට මගේ ආරක්ෂාවට පිහිටවුණු මගේ හිතේ තියෙන දේ වචනයක්වත් නොකියා තේරුම් ගන්න පුරුවම් මේ මිනිස්යා ගැන අමුතුම බැඳීමක්, අමුතුම ආකර්ෂණයක්. ජානකయ్య මගේ ළඟින් නැවිත් වාඩි වුණා. නංගි, එයා කතා කළේ හරිම සංසුන් ඒත් ගැඹුරු හඬකින්. ඔයා හොඳින් නේද? ඒ ප්‍රශ්නේ අහුවේ සර්පයා ගැන විතරක් නෙමෙයි කියලා මගේ හිත මට කිව්වා. ඒක අපේ මේ නිහඬියාව ගැන තහන ප්‍රශ්නයක්. මම මුකුත් නොකියා ඔළුව වැනුව විතරයි. එයා හරිම හෙමින් හරියට වීදුරු බඩුවක් අල්ලනවා වගේ මගේ අත කියාගේ ගොරෝසු අත් දෙක මැද්දට අරගත්තා. ඒ ස්පර්ශයේ උණුසුම්. ඒක ආරක්ෂාවක් වගේ. ඒත් ඒ ආරක්ෂාව ඇතුවේ මගේ මුළු ඇඟම පනනෙති කරවන අමුතුම හැඟීමකුත් තිබුණා. බය වෙන්න එපා නංගි, මම ඉන්නවා. එයා කිව්වේ මගේ ඇස් දිහාම බලාගෙන. ඒ ඇස්වල තිබුණි ආයාචනයක්. ඒක මගේ තනිකම දැකලා ඇති වුණු අනුකම්පාවක්ද නැත්නම් ඊට වඩා ගැඹුරු දෙයක්ද කියලා මට හිතාගන්න බැරි වුණා. මේ ඇති වෙලා තියෙන බැඳීම මොකක්ද?
හෙට උදේ වෙනකොට අපි ආයෙමත් වෙනදා වගේ නෑනයි මසිනයි විතරක් වේවිද නැත්නම් මිනිහඩියාව බිඳිගෙන අපි දෙන්නගෙන් කවුරු හරි තහනම් වචනයක් කතා කරයිද කියලා මගේ හිතේ එක පැත්තක් මේක වැරදි කියද්දි අනිත් පැත්ත මේ උණුසුමට මේ ආරක්ෂාවට තව තවත් ලං වෙන්න ආස කළා. ඒ ප්‍රශ්න ඔක්කොම මැද්දේ එක දෙයක් විතරක් මට විශ්වාසයි. මගේ මුළු ලෝකෙම නතර වෙලා තියෙන්නේ මේ S2යි මේ උණුසුම් ස්පර්ශයයි ළඟ විතරයි. කුමක් සිදුවේයිද නොදැන තහනම් සීමාවක අද්දරටම ඇවිත් ඉන්නව කියලා බය සහ කුතුහලය දැනුණු හැඟීමෙන් පිරි උණු හිතකින් මම ජානකයිගේ දැස් දෙස බලා සිටියා. එළියේ වැස්ස තවත් සැරවෙද්දී ගෙදර ඇතුලේ නිශ්ශබ්දතාවය ඊට වඩා බර වුණා. ඉතින් යාළුවනේ අදට කතාව ඉවරයි. තවත් කතාවකින් නික්මනට අපි හම්බෙමු හොඳද? channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාගෙන යන්න යාළුවනේ.